හායි කොහොමද? ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම විශ් කරනවා ඔයාලා හැමෝටම මේ අවුරුද්දේ ඔයගොල්ලෝ හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. අද මම ඔයාලා එක්කන් යන්නේ සිතුල් පහුවට. එන්නකො මගෙත් එක්කලා. අපි සිතුල් පහුවට ගියේ මුලින්ම හයිවේ එකෙන් කොට්ටාවෙන් දාලා හයිවේ එකෙන් කතරගමින් එක්සිට් උනේ. එක්සිට් වෙලා ටිකක් දුර එනකොට මෙන්න මේ නාන තැන තියෙනවා. හරිම ලස්සන තැනක්. වතුර ටිකත් හරිම පිරිසිදුයි. අද සෙනග හිටියා අපි ගියේ ජනවාරි 1 වෙනිදා. සෙනග හිටියත් ඇත්තට මේ වතුර ටික හරි ලස්සනයි පිරිසිදුයි. අපි ඊට පස්සේ කෙලින්ම සිතුල් පහුවට ගියේ. සිතුල් පහුවට ගියාම මෙන්න මෙයා ඇවිල්ලා අපිව ටිකක් පිළිගත්තා. සිතුල් මහුව රජමහා විහාරය ගැන කියද්දී ඒ හරියේ පරිසරය හරිම ලස්සනයි. ඒ වගේම වනසත්තු ගොඩක් ගැවසෙන හරියක්. අපි දැනගන්න ඕනේ සිතුල් මහුව රජමහා විහාරයට ගියාම ඒ වනසත්තුන්ට හිරිහැර නොකර අපේ පාඩුවේ එහෙම දුවන්නේ නැතුව එක තැනකට වෙලා නිදහසේ ඒගොල්ලන්ටත් කරදරයක් නොකර ඉන්න. මොකද වනසතෙක් අපිට කරදර කළාට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ නේ. හින්දා දැනගන්න ඕනේ. මේ වගේ සත්තු ඇවිල්ලා ඒගොල්ලෝ ඇවිල්ලා පැත්තකටලා ඉඳලා එයාලට දෙන දෙයක් කාලේ එයාලා යනවා. එයාලා අපිට කරදර කරන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් වුණොත් තමයි කරදර කරන්නේ. අපි ඊට පස්සේ දෙවෙනිදා උදෙන්ම නැගිටලාම ඇත්තටම මෙතනින් එළියට ආවම අපි හිටපු තැනින් එළියට ආවම මේ වගේ ලස්සනට මේ පොකුණ පේන්නේ. අපි උදේ ওই ටික බලලා ඉවර වෙලා අපි උදෙන්ම කිරිබත් හදාගෙන ගියා සිතුල් පහුව වන්දනාමාන කරන්න. මං සිතුල් පහුව තියෙන්නේ යාල රක්ෂිතයේ හරි මැද. සිතුල් පහුව ඒ කාලේ 12000ක් රහතන් වහන්සේලා වැඩ සිටියා කියලා කියනවා. ඊට පස්සේ ඉතිහාසය ගැන කතා කරොත් කාවන්තිස්ස රජතුමා විසින් තමයි කරවලා තියෙන්නේ. පස්සේ වලගම්බා රජ කාලේ දුල්බීෂයත් එක්ක බොහෝ රහතන් වහන්සේලා පිරිනිවන් පාලා තියෙනවා. ඊට පස්සේ 1938 වගේ නැවත වන්දනාමාන කරන්න පුළුවන් මේ විදිහට දියුණු වෙලා තියෙනවලු. ඊට පස්සේ සිතුල් පහුවේ පුංචි සිතුල් පහුව කියලා තියෙනවා, මහ සිතුල් පහුව කියලා තියෙනවා. පුංචි සිතුල් පහුවේ විහාර මහදේවියන්ට දරුවන් සිටියේ නෑලු ඒ කාලේ. එතකොට සිතුල් පහුවට ඇවිල්ලා වන්දනාමාන කරලා තමයිලු දරුවෙක් ඉල්ලලා තියෙන්නේ. එන වැඩ සිටපු අනිත් රහතන් වහන්සේලා කිව්වලු මෙහි වයසක සාමණේර වහන්සේ කෙනෙක් අසනීප වෙච්ච වැඩ සිටිනවා. එතුමාගෙන් විහාර මහදේවියගේ දරුවෙක් වෙලා පිළිසිඳ ගන්න කියලා ආරාධනා කරන්න කියලා. ඊට පස්සේ එතුමාගෙන් තමයිලු ආරාධනා කරලා තියෙන්නේ විහාර මහදේවියගේ කුස්සේ ගැමුණු කුමරු ලෙස පිළිසිඳ ගන්න කියලා. ඊට පස්සේ තමයි එතුමා තමයිලු ගැමුණු කුමරු ලෙස පිළිසිඳගෙන තියෙන්නේ. මම දන්නෙත් නැහැ. මමත් දන්න විදිහට තමයි ඔයාලට මේ විදිහට කියන්නේ. මගේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් වලින් හරි ගස්සන්න. ඒ කාලේ ලාල් රජතුමාගෙන් රටට ප්‍රශ්න වෙලා තියෙන හින්දා තමයි ගැමුණු කුමරු ලෙස පිළිසිඳ ගන්න කියලා මේ විදිහට ඒ සාමණේර වහන්සේට රටේ තියෙන ආගම බේරගන්න රට බේරගන්න තමයිලු ගැමුණු කුමරු ලෙස ඉපදෙන්න කියලා ආරාධනා කරලා තියෙනවා. ඔයාලට පේන විදිහට ඈත හාමුදුරුවෝ නම භාවනා කරනවා. අපි උඩට මේ උඩට නැග්ගහම දැක්කේ හාමුදුරුවෝ ඈතයි ගල උඩ භාවනා කරනවා. අපි පහළට බහිනකම් මේ හාමුදුරුවෝ ඒ විදිහටම භාවනා කරනවා. ඔයාලා හිතන්නකෝ ඒක නම් මාරම දර්ශනයක් අපිට දැක්ක. ඊට පස්සේ මම වල පොඩ සිතුල් පහුව ගැන ආයි කිව්වොත් මහා සිතුල් පහුවේ මහා පර්වතය වට වෙලා තියෙන්නේ නැගෙනහිරින් කුඩා සිතුල් පහුව තියෙනවා. දකුණෙන් දෙවුන්දර කන්ද තියෙනවා. ඒ වගේම බටහිරින් කොරවක්ගල කන්ද තියෙනවා. මහා සිතුල් පහුව කන්ද අඩි 413ක් වගේ වෙනවා. කුඩා සිතුල් පහුව කන්ද 450ක් වගේ වෙනවා. මැද පිහිටි තැනිතලා බිම් තීරුවකින් තමයි මහා සිතුල් පහුව ඉඳන් කුඩා සිතුල් පහුවට ගමන් කරන්න තියෙන්නේ. අතීතයේදී චිත්තල පබ්බත නමින් තමයි සිතුල් පහුව හඳුන්වලා තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම කාවන්තිස්ස රජතුමා තමයි සිතුල් පහුව කරවලා තියෙන්නේ. ඉතින් මං ගෙනාපු සිතුල් පහුව විස්තරත් එක්ක අද මං නතර වෙනවා. ඔයාලට යන්න කැමති තැනක් තියෙනවා නම් ආයි මට යන්න පුළුවන් තැනක් නම් මම යන්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා කියන්න. ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආයි මම විශ් කරන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මගේ part 2 එකකින් ඊටු ටික ගෙනත් දෙන්නම්. එහෙනම් ඔයාලා සතුටින් ඉන්න. bye.